අපි ඒක පොදු කාරණයකට දක්වලා ඔබටම එය තේරුම් ගැනීමට හැකි වෙන පරිදි ඒ කියන්නේ ගම්මානයේ මිනිසුන්ටම දෙවිලා යන විදිහට එම කොන්ත්‍රාත් කොටස ඔබට ලබා දීම තමයි අපේ අපේක්ෂාව. අපිට ඕනේ ගම දියුණු කරන්න. අපිට කිසිසේත්ම අපිට දියුණු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හැමෝම අපිට නිසියාකාරයේ රැකියාවල් යම් යම් වෘත්ති කියන අය. අපි මෙතනට එන්න ඕන මුදල හම්බ කිරීමට නෙවෙයි. මේ පක්ෂය හරි අමුතුයි. වෙනකට වඩා ඔයගොල්ලන්ට දැන් තේරෙන දේශපාලනයේ මේ දිම්මට්ටලේ තියෙන දේශපාලන මේ මැතිවරණයකදී මේ තරම් මෙවර තරම් මේ කලබල වෙලා නැහැ වෙන පක්ෂ. ඒ මොකද ඒවා දන්නවා මේගොල්ලෝ කරපු සියලුම වැරදි අපි ආවොත් ඒ ගැටලුකාරී දත්තයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ඇත්ත. වංචාව කළා තියෙනවා, වැරදි කරලා තියෙනවා. ඔවුන්ට එම ගැටලුකාරී දත්තයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ නායක කණ්ඩායම් නායකතුමා සහ අපි සියලු දෙනාම සමිතියව කරන්නා වූ කිසිම කාර්යයක් සිදු කරන්නේ නැහැ. ඒ සියලු දේම පක්ෂය සමග සාකච්ඡා කරන කණ්ඩායම් වගකීමකින් කණ්ඩායම් කරකව්‍යයක් විදිහට තමයි මේ සියලුම කාරණා සාකච්ඡා කරලා විෂයාකාරයෙන් සිදු කරන්නේ. දැන් මම කාන්තාවක් විදිහට කාන්තාවන් ගැන කතා නොකර හරිනේ මම හිතන්නේ. මේ ගමේ මම යනකොට කතා කරනකොට කවුරුත්ම අපෙන් අහුවේ නැහැ. අනේ මට ගෙයක් හදලා දෙන්න. අනේ මට මේව කරලා දෙන්න. මට රස්සාවක් දෙන්න කියන වචන මට දුන්නේ නැහැ. හරිම ආඩම්බරයි. ඒ කියන්නේ අපේ මේ හිත මිත්‍රයෝ ඇත්තටම සහෝදර සහෝදරවරු මව්වරුන් උත්සාහ කරන්නේ අපෙන් එවැනි ඵල ප්‍රයෝජන ගන්න නෙමෙයි. ඕම් අපේ නිල්ලුවේ මේ කාන්තාවන්ට පුළුවන් නම් ව්‍යාපාරයක් දියුණු කරගන්න ක්‍රම. එවැනි කාරණා. ඇත්තටම වැඩිදුර කියා විස්තර අපේ අතේ සහෝදරයා. නමුත් මම මෙහෙම කෙටියෙන් කියන්නම්. අපේ දේශීය ආහාර ව්‍යාපාරයට උර දෙන්න ව්‍යාපෘතියක් ඇත්තටම ක්‍රියාත්මක වෙන්න ඉතිර වෙලා තියෙනවා. දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය කරන අපේ කාන්තාවන්ට එම ක්‍රියාවලිය පිළිබඳ මම හිතනවා කියලා සහෝදරයා වැඩිදුර සාකච්ඡා කරලා කියාවි. මම මේ කෙටියෙන් කියන්නේ ඒ කාන්තාවන් සඳහා වෙන සහයෝගය මුලින්ම කොට අපි අතරම